සුබ දවසක් සියලුම දෙනාට. ඒ ෆෝමැට් එකෙන් ගෙනෙන අලුත්ම වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2025 අප සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ. ඒකේ පළවෙනි කොටසේ කීපයක් අපි සාකච්ඡා කරා. දැන් අද දිනේ අපි පළවෙනි කොටස එහි 20 ඉඳලා 25ට යනකම් ගණන් ටික සාකච්ඡා කරනවා මේ වීඩියෝ එක ඇතුලේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, යාළුවන්ට share කරන්න. බලන්න ඔයාලා ලියපු උත්තර ටික හරියද කියලා මේකත් එක්ක සසඳලා. ඉතින් අපි යමුද වීඩියෝ එකට. විසිවෙනි ගැටලුව තියෙන්නේ කාඩසීය තලය මත 4 6 සහ 6 9 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න කියලා. එතකොට අපි දන්නවා සරල රේඛාවක පොදු සමීකරණ අපි ඉස්සෙල්ලා ලියාගමු. y සමානයි mx ධන c. හරිද? අපි කවුරුත් දන්නවා සාධාරණ සමීකරණයක් වෙනවා එතන y සමානයි mx ධන c. අපි මෙතන m එකයි c එකයි හොයන්න. දැන් මේක නිකන් අපි දලව සටහනක් දාගන්න ඕනනම් දාගමු. අපි එක ටිකක් හිතමු මේක තමයි කාඩසීය තලය. මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා. ඒකේ එක ලක්ෂයක් 4යි 6 නිත් ලක්ෂය 6යි 9 මෙහෙම තමයි තියෙන්නේ ලක්ෂ දෙක. මෙහෙම පොඩි සටහනක් දාගන්න. ඊට පස්සේ දැන් මේ අපි දන්නවනේ මේ පළවෙනි කාඩසීය අංකනයේදී පළවෙනියට තියෙන්නේ x ඛණ්ඩාංකය, දෙවෙනියට තියෙන y ඛණ්ඩාංකය. දැන් ආශ්‍රයෙන් අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ m. මේ m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද තමයි? අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කපාගෙන යන ස්ථානය. සරල රේඛාව y අක්ෂය කපාගෙන යන ස්ථානය. එහෙම නැත්නම් x බිඳුව වෙනකොට y අගය තමයි අපි c වෙනුවට ගන්නෙ. ඒකට අපි මුලින්ම හමු m කියන්නේ මොකක්ද කියලා. m කියන්නේ මොකක්ද ළමයි? අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක අන්තරය කෙටින් y ඛණ්ඩාංක අතරේ බෙදීම x ඛණ්ඩාංක අන්තරය. ඒ කියන්නේ දීලා තියෙන ලක්ෂ දෙකේ y ඛණ්ඩාංකවල වෙනස බෙදනවා x ඛණ්ඩාංකවල වෙනස. එතකොට y ඛණ්ඩාංකවල වෙනසෙන් ළමයි මෙන්න මේක y ඛණ්ඩාංක දෙක අපි ඒක කරනවා 9 ඍණ 6 කියලා. හැමදෙස්සම මතක තියාගන්න. දැන් ඔය තෝරගත්තේ මෙන්න මේ ඛණ්ඩාංගේ මුලින් නම් යටට එනකොටත් ඒ ඛණ්ඩාංකයෙන් තමයි පටන් ගන්න කියන්නේ. දැන් මෙතන 9 ඍණ 6 නේ ගත්තේ. ඒ වගේ තමයි දැන් x ඛණ්ඩාංක අන්තරය කරනකොට 6 ඍණ 4 වෙන්න ඕන. නැත්තම් ඔක මාරුණොත් වැරදෙනවා. හරිද? දැන් මේක සුළු කරාම කීයද එන්නේ අපිට? අපිට එනවා 3න් 2ක්. නේද? 3 බෙදීම 2. හරි නේද? හරි. ඊට පස්සේ දැන් අපි m හොයාගත්තා. දැන් අපිට තියෙන c හොයාගන්න. දැන් අපි දන්නවා මේකේ කොටසක් හරි y සමානයි m කියන්නේ 2x. ඉතින් අපිට තියෙන 3 හොයාගන්න. මේ c හොයාගන්න. ඇත්තම කිව්වොත් දැන් මේකේ ඔයාලා නිකන් ආදේශ කරලා බැලුවොත් හිතා ගන්න පුළුවන් නේද මෙතන මොකක් තියෙන්න ඕන කියලා. හිතන්නකෝ අපි ආදේශ කළාම බලමු. එතකොට ඔයාලට ලේසි ගැටලු හදාගන්න. අපි y ට ආදේශ කරනවා 6. හරිද? y ට 6 ආදේශ කරනවා. එතකොට ළමයි m කියන්නේ 3ට 2. එතකොට x කීයද ගන්නෙ? x ට ගන්න වෙන්නේ 4. හරිද? x ට 4 අරගෙන අපි c හොයමු. c. හරිද? ඒතර මේක සුළු කරාම 6 සමානයි 6 ධන c. එතකොට c වලගේ කීයද? c කියන්නේ බිඳුව. එතකොට අන්තක්ඛණ්ඩයේ බිඳුව. ඒතර ඒ කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩයේ බිඳුව කියන්නේ ළමයි මොකද්ද? මේ මුල් ලක්ෂය හරහා යන්නේ. මේක. ඒ කියන්නේ බිඳුව හරහා තමයි යන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා y සමානයි 3 බෙදීම 2යි x කියන සරල රේඛාව. තේරුණාද?
බොහොම ලේසි. අපි මුලින්ම m හොයාගත්තා. m හොයාගන්නවා කියන්නේ m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංකාන්තරය බෙදීම x කණ්ඩාංකාන්තරය. එතකොට ඒක හොයාගෙන ඒක ආදේශ කරලා අපි දීලා තියෙන අපි කණ්ඩාංකවල ටික අපේ සාධාරණ සමීකරණයට ආදේශ කරලා අපි c හොයාගන්න ගියා. c එතකොට බිඳුව කියලා අපිට ආවා. හරිද? මම හිතන ඒකට අවුලක් නැහැ කියලා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම රිප්ලයි එකක් දාගන්න. හරි. ඊළඟට 21 වෙනි ගැටලුවට යනවා. 21 වෙනි ගැටලුව දීලා තියෙන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. මෙතන O වේ. තවද ABCD යනු ABCD සමාන්තරාශ්‍රයක් වේ. මේ සමාන්තරාශ්‍රයක්ද AOBEF සරල රේඛාවද? මේ දින මේක සරල රේඛාවක්. හරිද? රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF විශාලසය. DEF විශාලසය. මෙන්න මේක තමයි හරිද? එතකොට අපිට දීලා තියෙන දත ටික ආයෙ පාරක් නිකන් ඔලුවට ගත්තොත් මේක සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා. මේක සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. හරි. එතකොට සමාන්තරාශ්‍රයකට අදාළ ප්‍රමේයන් ටික ඔලුවට එන්න ඕන. ඊට අමතරව සරල රේඛාවක් මත පිහිටිබද්ධ කොන ඒක එන්න ඕන ඔලුවට. හරිද? අපිට සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙන හන්දා මේක අපිට ගන්න පුළුවන් කිහිපයක් තියෙනවා. මේ එකක් තමයි සමාන්තරාශ්‍රයක් නිසා දීපු නිසා අපිට ගන්න පුළුවන් සම්මුඛ කෝණ සමාන වේ කියලා. හරිද? ප්‍රමේයක් තියෙනවා චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් ඒක සමාන්තරාශ්‍රයක්. කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා නම් ඒකේ සම්මුඛ කෝණ සමාන. එතකොට ඒ ප්‍රමේය අනුවෙන් අපිට කියන්න පුළුවන් Oහි කෝණය 70 අංශයක්. තේරුණාද? මෙන්න මේක 70යි. කොහොමද උනේ? මේක දීලා තියෙනවා සමාන්තරාශ්‍රයක් කියලා. එතකොට සම්මුඛ කෝණ සමානයි. එතකොට ඒක මේක 70. හරිද? ඊට අමතරව අපි ගත්තොත් මේකේ කියලා තියෙනවා මෙන්න මේක O කියන්නේ කේන්ද්‍රයලු. එතකොට AE කියන්නේ මොකක්ද ළමයි? AE කියන්නේ විස්කම්බේ. AE කියන්නේ විස්කම්බේ. එතකොට විස්කම්බේන ළමයි අපි දන්නව මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණය. එතකොට මේක අංශක 90යි. අර්ධ වෘත්තයේ කෝණය අපි දන්නව මතකද? ඔබට මතක නැති කෙනෙක් ඉන්නවා නම් ඒවා ප්‍රමේයන් ටික ගිහලා බලාගන්න. වාරේ මොන්. එතකොට ඔයාලා පේපර් එකේ හරියට මේක ලියුවද කියලා මතක් කරගන්න. එතකොට අර්ධ වෘත්තයේ පිහිටි කෝණ ත්‍රිකෝණාශ්‍රකය. එතකොට මේක අංශක 90. දැන් අපිට ඕන මෙන්න මේ කෝණ හොයන්න. අපිට එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක ඇවිල්ලා ත්‍රිකෝණයක්. ඔයාලට පේනවද? ADE කියන ත්‍රිකෝණයක්. හරිද? ADE ත්‍රිකෝණයක්. හරිද? එතකොට අපිට ඒකට දාන්න පුළුවන් මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේදී සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමානයි. හරිද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේදී සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍ය සමානයි. එතකොට ළමයි අපිට කෙලින්ම ගන්න පුළුවන් DEF equal මෙන්න මේ OAD plus ADE. හරිද? එතකොට මේක 70යි. ඒ කෝණය අපිට 70 කියලා ආවා. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියලා. ඊට පස්සේ මේ DK යගේ ආව ළමයි 90යි කියලා. ඒ කොහොමද? අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. එතකොට මේ දෙක එකතු කරාම කීයද ළමයි? කීයක් වෙනවද? 90යි 70යි 160. සරලයිනේ. මේක අවුලක් නෑ මං කියන්නේ. 160. ඔයාලට නැත්නම් පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය ඇතුලේ මෙන්න මේ ඉතුරු වෙච්ච කෝණය හොයාගන්න පුළුවන්. ඒක 20යි. හරිද? 20යි. එතකොට මේක ඇවිල්ලා සරල රේඛාවක් මත පිහිටිබද්ධ කෝණ එකතුව 180 කියලා දාලා මේක 160යි කියලා ගන්න පුළුවන්. දෙක මේකයි. ඉතින් මේක අපිට එක මේ ප්‍රමේයම එකපාර දාන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන
බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ දෙකේ අයිතියට සමාන වෙයි කියලා ප්‍රමේය දාලා තමයි මෙතන හැදුවේ. ඒතර අපි මුලින්ම මේ කෝණය හොයාගන්න ඊට පස්සේ මේක අංශක 90යි කියලා හොයාගන්න අපිට අර්ධවෘත්තයේ කෝණය. ඊට පස්සේ අර ප්‍රමේය දානවා. හරි. ඒ ගැටලුවත් හරි. 21ක් ඉවරයි. අපි යමු 22 වෙනි ගැටලුවට. පොලී සම්බන්ධ ගැටලුවක් ඒක දීලා තියෙන වැල් පොලිය ගන්න. හරි අපි බලමු. රමණීය කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැල් පොලි අනුපාතයක ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක කාලයක් සඳහා තැන්පත් කළා. දෙවන අවුරුද්ද සඳහා පමණක් හොඳ වචනයක්. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබී තිබූ පොලි අනුපාතය 660ක්ද වසර 2 අවසානයේ ලැබුණු මුළු මුදල 7260ක් නම් එය තැන්පත් කළ මුදල සොයන්න. තැන්පත් කළ මුදල සොයන්න. අපි තැන්පත් කළ මුදල x කියලා අරගමු. හරිද? ඕකේ අනිත් පැත්තට හදාගෙන යන්න පුළුවන්. මම යටින් ඉඳලා හදාගෙන ඉන්නම් කියලා. මුලින් ඉඳලා හදාගෙන මේ තුරු ලීසි. ඒත් අපි හිතමු දැන් මෙයා පළවෙනි අවුරුද්දේදී කීයක් තැන්පත් කළදීද x. හරිද? එතකොට එයා පළවෙනි අවුරුද්දේ තැන්පත් කරලා දැන් 10% පොලිය. හරිද? ඒතකොට වැල් පොලිය අපි දන්නවනේ ළමයි. වැල් පොලිය හැදෙන පොලිය ඒ ප්‍රධාන මුදලට ඒ කියන්නේ මුදලට එකතු වෙනවා. එකතු වෙලා තමයි ඊළඟ අවුරුද්දේ පොලිය හැදෙන්නේ. එහෙමම තමයි වැල් පොලිය හැදෙන්නේ. පොලිය ප්‍රධාන එකට එකතු වෙලා ඒක තමයි පොලිය හැදෙන්නේ. ඒකට දැන් පළවෙනි අවුරුද්දේ x මුදලක් දාලා තියෙනවා. තැන්පත් කරලා දෙනවා. ඒතකොට පළවෙනි අවුරුද්ද අවසානයේ යාට ලැබුණු පොලිය අපි ඉස්සර හොයමු. එතකොට පොලිය කීයද? 10%. එතකොට මොකද තමයි පළවෙනි අවුරුද්දේ යාට ලැබිච්ච පොලිය. එතකොට එයා දෙවෙනි අවුරුද්දට තැන්පත් කරපු මුදල කීයද ළමයි දැන් කියනවට? x දාන good x දාන කීයද? x යට 10. එයාගේ පළවෙනි එයාත් මුලින්ම තැන්පත් කරපු මුදලයි එයාට ලැබිච්ච පොලියයි තමයි දෙවෙනි අවුරුද්දේ තැන්පත් උර වැටෙන්නේ. එතකොට මෙයාට එනවා මේක. හරිද? එතකොට දෙවෙනි අවුරුද්දේ විතරක් පොලිය කීයද? දෙවෙනි අවුරුද්දේ විතරක් පොලිය ළමයි මේ ගාන 10%න් වැඩි වෙනවා. අපි මේක සුළු කරගත්තොත් 11යි x බෙදීම 10. ඕකෙන් 10%ක් තමයි යාට දෙවෙනි අවුරුද්දේ පොලිය විතර ලැබෙන්නේ. හරිනේ. මොකද මේ වැල් පොලිය වෙන්නේ. නැත්තම් සාමාන්‍ය පොලිය වුණා නම් මේක ආයි හැදෙන්නේ මේ පොලිය ප්‍රමාණයම තමයි මේ අවුරුද්දට. නමුත් මේක වැල් පොලිය හන්ද යාට වැඩිපුර ගාණක් වෙනවා. මොකද අපේ හැදිච්ච පොලිය ඊළඟ අවුරුද්දේ තැන්පතුර එකතු වෙනවා. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙන දත්තය දෙවන අවුරුද්දේ පොලිය පමණක් 660යි. ඒ කියන්නේ මෙන්න මේ අපි ලබාගත් සංඛ්‍යාව 660ක් කියලා. දැන් පුතේ මේක විසඳ ගන්න පුළුවන්. විසඳගෙන x ගන්න පුළුවන්. මේක සුළු කිරීම කරොත් මෙතන 10ට සුළු වෙනවා. මේ 11 නේ තියෙන්නේ. 11යි 66යි කියන්නේ 6යි. කියන්නේ x කියන්නේ කීයද? 6000යි නේ. x කියන්නේ 6000. හරියට ඕනනම් දැන් බලන්න x කියන්නේ 6000. දැන් අන්තිමටම 7260ක් ආපු හැටි බලන්න පුළුවන්. මේ 6000යි. හරිද? මේ තැන්පත් කරපු මුදල. ඊපස්සේ තැන්පත් කරපු මුදල පළවෙනි අවුරුද්දේ කොච්චර පොලියක් හම්බුණාද කියලා හොයාගන්න පුළුවන්. හරිද? නැත්නම් පුළුවන් මෙහෙම කරන්න. නැත්නම් මේ 660 මෙතනින් අඩු කරලා 6600. ඒත් 6600 තමයි දෙවෙනි අවුරුද්දේ තැන්පත් කළා තියෙන්නේ. හරිද? 6600. මම නිකන් වලට උත්තරේ චෙක් කරගන්න ඉතින් කිව්වේ නැත්නම් කොහොම හරි මේකේ ප්‍රශ්නයට උත්තරේ තමයි 6000. රුපියල් 6000ක් තමයි ආ තැන්පත් කරලා තියෙන්නේ. හරිද? මේක මම උත්තරේ ගන්න කිව්වොත් 7260න් අඩු කරනවා 660ක්. එතකොට අපිට එනවා 6600ක් නේ. 6600. ඒතර 6600 කියන ළමයි දෙවෙනි අවුරුද්දේ තැන්පත් කරපු මුදල. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලියයි මේ මුළු තැන්පතු. ඒතකොට පළවෙනි අවුරුද්දේ තැන්පතු වෙන්නේ මේ පොලිය වෙන්නේ 600යි. තේරෙනවද?
6000 තැන්පත් කරාම 110ක පොලියක් හම්බ වෙනවා. 6000න් 110ක් කියන්නේ 600. එතකොට එයා දෙවෙනි අවුරුද්දේ දාන 6600. ඒ 6600ට 660ක පොලියක් හැදුනා. එතකොට 6600යි 660 එකතු කරාම 2260ක අවසාන මුදලක් එයාට ලැබෙනවා. ඒක කොහොම හරි එයා තැන්පත් කරපු පළවෙනි මුදල තමයි 6000. වෙල් පොලිය. හරි. ඒක concept එක ඇවිල්ලා තැන්පත් කරපු මුදලට පොලිය එකතු වෙනවා හැම අවුරුද්දෙම අවසානයේදී. අවුරුද්දෙන් වාර්ෂිකවනේ දාලා තියෙන්නේ. වාර්ෂික පොලිය අනුපාතය. එහෙමනේ දාපු නිසා එහෙම. ඒක වෙනස් වෙනවා එක එක විදිහට. ඔයාලා වසර දෙකකට දාපු නිසා ඒ ආරම්භණි වසර දෙකකට දාලා තියෙන වසර දෙක වෙනකොට එයාට 7260ක් වෙලා තියෙනවා. හරිද? හොඳට ඒකත් අවුලක් නෑ කියන්නේ. අපි ගණන් ටිකක් හදමු දැන්. මේ කලබලේ දැන් මේ ඉවර වෙච්ච කට්ටිය දැන් මේක බලාගෙන යන්න පේපර්ස්. පේපර් එකේ උත්තරය අපි දැන් ලබන අවුරුද්දේ කරන ළමයින්ට අපි මේ වගේ වීඩියෝස් යමු. ඒක නිසා මේ කමෙන්ට් දාන්න. අපි ඊට වීඩියෝස් හදමු. 23 වෙනි ගැටලුවට ගියොත් තමයි 23 වෙනි ගැටලුවේ තියෙන දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ සීලු. හරිද? මේ කේන්ද්‍රයේ සීලු AC BD සමාන්තර වේ කියලා දීලා තියෙනවා. හරිද? මේ රූප සරණියෙන් දක්වලා තියෙන සමාන්තරයි කියලා. ඒකෝර අපෙන් අහලා තියෙන්නේ AE B කෝණ. මෙන්න මේ කෝණය අහලා තියෙනවා. හරිද? අහලා තියෙන්නේ මෙන්න මේ කෝණ. කොහොමද ඔය කෝණය ගන්න අපි? අපිට සමාන්තර දේවල් දීලා තියෙනවා. එතකොට මේක කේන්ද්‍රය කියලා දීලා තියෙනවා. හරිද? හරි. අපි දන්නවා දැන් මේක ඇවිල්ලා ජායක්. හරිද? හරිද? වෘත්ත ජායක්. එතකොට මොකද්ද? ජායක් මේ ඡාපය. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කර කෝණයෙන් දෙගුණය. ඔන්න ඔක තමයි ප්‍රමේය මේ ගන්නට ඕනන. මොකද්ද? අය බලන්න. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. මෙන්න මේ ආපාතනය වෙලා තියෙන කෝණයදී මේ ඡාපයෙන් ආපාතනය කරන කෝණය එම ඡාපය මගින්ම මෙතන එම ඡාපය මගින්ම වෘත්තයේ ඕන ස්ථානයක විදිහට වෘත්තයේ ඕන ස්ථානයක එදින කෝණයෙන් දෙගුණයක්. එතකොට මේක 70ක් නම් ළමයි මේ කෝණය කීයද? 35යි. හරිද? 35 කියලා දාලා මෙතන ඔයාලා සටහන් කරන්න මෙන්න මේක කරලා. සම්පූර්ණ කෝණයම ලියන්න මම මේ වෙලාවෙන් නිසා D විතරක් දාන්නේ. උරාංශක 35. හරිද? මොකද ප්‍රමේය වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම ඡාපය මගින් වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. හරිද? ඊට පස්සේ එතකොට මේක 35 නම් ළමයි. මෙතකොට මේ කෝණය 35ක් වෙනවා. ඒකාන්තර කෝණ. හරිද? දැන් අපිට ඕන මෙන්න මේක. හරිද? මෙන්න මේ කෝණයගේ මට කියන්නේ B කෝණයගේ කීයද? B කෝණයගේ දන්න කෙනෙක් කියන්නේ 70. මොකද අපි මේක හෙව්වත් එකයි මේක හෙව්වත් එකයි. මොකද මේක ප්‍රතිමුඛ කෝණය. සරල දෙකක් ඡේදනය වෙන ස්ථානයේදී හැදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා ප්‍රමේයක් තියෙනවා. එතකොට ඒ වගේ ගත්තොත් අපිට මේක හදාගන්න පුළුවන්. කමක් නැහැ. අපි දැන් මේ කෝණය හොයන්න ඕනේ. එතකොට ACB ට අනුරූප ඒකාන්තර කෝණයක් තියෙනවා CBD. එතකොට මේක කීයද? ළමයි 70. ඒකාන්තර කෝණ. මොකද මේවා සමාන්තරයිනේ. එතකොට මේවා ලියන හේතු ඒකාන්තර කෝණ. හරි. මේක මොකක්ද අරක අධික ප්‍රමේය. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එම ඡාපය මගින්ම වෘත්තයේ ඉතිරි ස්ථානයක් මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයි. මේක දැන්. හරිද? හරි. ඊළඟට ළමයි අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. මේක මෙතන මේ වීඩියෝ එකම දැන් දෙවෙනි පාර්ට් එක ගන්න අපි. එතකොට AEB කෝණය සමාන පුතේ. මොකද්ද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මොකද්ද? EDB දාන EBD. හලෝ.
එතකොට කීයද? මේක 35යි. මේක 70. කීයද? 105යි. ලේසිනේ. ක්‍රමයන් 3යි ගියේ. සුළු කිරීම නැති 105 එන එක ලේසිනේ කවුලක් නෑ. ක්‍රමයන් 3යි ගියේ. මොකද්ද ගියේ? ඡාපයක් මගින්. මම හැමදෙස්සෙම මේ ප්‍රමියන් කියන්නේ ඔයාලට මතක හිටින්න. මේ ප්‍රමියන් කටපාඩම් වෙලා එතකොට ඒකේ රූප සටහන ඔළුවේ එන්න ඕන. ප්‍රමිය කියනකොට ඔයාලට ඔළුවේ හිටින්න ඕන මොකද්ද ඒ රූප සටහන කියන්නේ. හරි. එතකොට මේකේ තියෙන ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම ඡාපය මගින්ම වෘත්තය අන්‍ය ස්ථානයක් මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයි. එතකොට එහෙම ගත්තොත් මේක D 35යි අංශක වෙනවා. ඊට පස්සේ අපිට එනවා ළමයි මේක ඒකාන්තර කෝණ හැඩය අරගන්නකොට මේක 70 නම් මේක 70ක් වෙනවා. ඒ ආශ්‍රයෙන් ඊළඟට තියෙන අපිට ත්‍රිකෝණයක පාදයක් දී කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමාන වෙයි කියලා මේ දෙක දාලා එකතු 105යි උත්තරය. හරි. ඒ ගැටලුවත් සම්පූර්ණයි. 24 වෙනි ගැටලුව. අපිට දෙක තුන අසමානතාවයක් ඍණ නිකිල. හරි. ඍණ නිකිල. අනු ප්‍රශ්නයක් ඍණ නිකිල. නිකිල නිකිල තියෙනවා ධන නිකිල, ඍණ නිකිල සහ බිඳුව නිකිල. එතකොට අපි නිකිලයක් සමාන කරන්නේ Z වලින්. එතකොට අපිට කියලා දෙන්නේ ඍණ නිකිල තමයි ඉන්නට තියෙන්නේ. හරිද? එතකොට නිකිල කියන්නේ පූර්ණමය සංඛ්‍යා. එතකොට ඍණ නිකිල මොනවද තියෙන්නේ? එතකොට ඍණ 1 පුතේ, ඍණ 2 පුතේ, ඍණ 3 ආදී වශයෙන් ඍණ නිකිල තියෙනවා. බිඳුව නිකිලද? ඔව් බිඳුව නිකිල. හැබැයි දාන නිකිලෙකුත් නෙමෙයි ඍණ නිකිලෙකුත් නෙමෙයි. එතකොට හරි අපිට දෙන ඍණ නිකිල. අපි දැන් ඍණ නිකිල ටික දාලා ගත්තා මොනවද ඍණ නිකිල කියන්නේ. හරි. මම දැන් මේක විසඳමු. 3x ධන 11 විශාලයි. දෙක විශාලයි හෝ සමානයි නෑ හොඳ විශාලයි. එතකොට ඒක මම පොඩක් කියලා දෙන්න මොකක්ද එතන වෙනසක් තියෙනවා. අපි මේක සුළු කරනකොට 3x අපි මේ දාන 11 මේ පැත්තට ගෙනියනවා. කියන්නේ ඍණ 11ක් විදිහට. එතකොට 3x විශාලයි ඍණ 9යි. ඒක අපිට එනවා x විශාලයි ඍණ 3යි. හරිද? මොකද තමයි අසමානතාවය. දැන් අපෙන් අහලා තියෙන අසමානතාවයද? නෑ. අපිට අසමානතාවයේ ඍණ නිකලමේ විසඳුම් සොයන්න කියලා තියෙනවා. ඒතර ඍණ නිකලමේ විසඳුම් සොයන්න අපි ළමයි පොඩි සංඛ්‍යා රේඛාවක් මෙහෙම කරලා යන්දා. අපි දැම්මොත් බිඳුව 2 හරි ඊපස්සේ මේ අතර ඍණ 1 අපි ඍණ 3 මාක් කරගන්නවා. ඍණ 2 ඍණ 3 ඍණ 4 හරි ආදී වශයෙන් මේ පැත්තට තියෙනවා. එතකොට ළමයි දැන් අපි ඍණ 3 මාක් කරනවා. ඍණ 3 මෙන්න මෙතන තමයි ඍණ 3 තියෙන්නේ. ඍණ 3 මත මෙහෙම බෝලයක් ඇඳලා අපි මේ බෝලේ පාට කරනවද? නෑ. මොකද මෙතන සමාන ලකුණු නෑ. සමාන ලකුණු නෑ කියන්නේ x ඍණ 3ට සමාන වෙන්නේ නැහැ. හරිද? අන්න ඒක තමයි මෙතන අදහස. ඍණ 3ට සමාන වෙන්නේ නැහැ. ඊට වඩා විශාලයි කියලා තියෙනවා. මේක තියෙන විදිහට x විශාලයි ඍණ 3ට වඩා. ඍණ 3ට වඩා විශාලයි. නමුත් සමාන වෙන්නේ නැහැ. අපි අහගෙන x විශාලයි හෝ සමාන ඍණ 3 වුණොත් මේක පාට වෙනවා. එතකොට මේ විසඳුම් වලට මේ ඍණ 3 එන්න පුළුවන්. නමුත් මේ ගැටලුවේ අනුව මේකට එන්න බෑ. එතකොට අපිට කියලා තියෙන්නේ x විශාල ඍණ 3ට. හරි විශාල මේ පැත්තද මේ පැත්ත කියලා. ඔව් දකුණද වමද? right. එතකොට විශාල මේ පැත්ත. මට මේ පැත්ත තමයි. හරි. අනිත් දේ තමයි නිකිල. නිකිල මේ කියනකොට මේ අනිත් සංඛ්‍යා ටික එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යා විතරයි. හරිද? හරි. නිකිල ටිකත් ඔන්න පාට කරා. හරිද? ඊළඟ ප්‍රශ්න මොකද? අපිට තියෙන ඍණ නිකිල. ඍණ නිකිල කියලා කියනකොට අපිට අයිති වෙන්නේ මෙන්න මේ දෙක විතරයි. ඍණ 2යි ඍණ 1යි විතරයි උත්තරය වෙන්නේ. මොකද ඍණ නිකිල මේ විසඳුම් තමයි ඍණ 1යි ඍණ 2යි. හරි නේද? ඒ ගැටලුවත් මම හිතන්නේ සාධනීය ලෙස ඉවර කරගත්තා. මේකේ දැන් විසඳුම් ඍණමය නිකිල අහපු නිසා තමයි ඔය විසඳුම් නැත්තම් අපිට මේක සංඛ්‍යා රේඛාව මත දක්වලා නිකිල ටික වෙන විදිහට මේ ඍණ දෙකේ ඉඳලා අපිට අනන්තයට යනකම් යන්න පුළුවන්. විශාල පැත්තනේ හල්ති. හරි. ඒකවලක් නේද? දැන් තේරුණානේ මේක සමානයි ලකුණ තිබ්බනම් එතන පාට වෙනවා. පාට වෙනවා කියන්නේ ඍණ 3ත් අයිති වෙනවා ළමයි. හරිද? දැන් මෙතන ඍණ 3 අයිති වෙන්නේ නැත්තේ හේතුව තේරුණා නේද? ඒක සමාන ලකුණ නැති නිසා.
දැන් ඊළඟට තියෙනවා 25 ගැටලුව. අද දවසේ මේ වීඩියෝ එක අපි කතා කරන අවසාන එක. නිර්මාණාශ්‍රය හැමසරේම වගේ අන්තිමට තියෙන නිර්මාණාශ්‍රය ගැටලුව. මේක මට දැන් මම හිතන විදිහට මේක කරනවා. මේක මාකින් ස්කීම් එකක් තමයි ඇවිල්ලා නැති නිසා දැන් පේපර් එකක් දැන් තිබුණේ. ඒක ගැන දැන් මම මධ්‍යම ආච්චිම මේක වීඩියෝ කරන්නේ. එතකොට 24 වෙනිදා තිබ්බම පේපර් එකනේ. ඒක තාම මාකින් ස්කීම් නෑ. ඒක නිසා මේ ආවට පස්සේ අපි හරි විදිහට බලමු මේක කොහොමද නිර්මාණය කරන්නේ. අදලා තින්නේ මම දැන් මේක කියවලා මට හැංගෙන විදිහට හරි විදිහේ මේක අපි කරමු. ඒකට ABC යන රූපයේදී යටි පරිදි සුළුකෝණී ත්‍රිකෝණයකින් සුළුකෝණී ත්‍රිකෝණයකින් AB පාදයේ B ලක්ෂයට ස්පර්ශ කරයිලු. හරිද? මේක ස්පර්ශ වෙනවලු මෙතෙන්දී. ඊළඟට AC පාදයේද ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා අසම්පූර්ණ දල සටහන. මේකේ දැන් AB B ස්පර්ශ වෙනවා කියලා තියෙනවා. AC වල කොයිද ස්පර්ශ වෙන්නේ කියලා නැහැ. හරිද? කියලා නැහැ. පස්සේ O තමයි හොයාගන්නවා. අපිට හොයාගන්න ඕන මේ කේන්ද්‍රය. පත පිළිබඳ දැනුම් භාවිතයෙන් මෙම දාල සටහන සම්පූර්ණ කර O ලකුණු කරනවා. හරිද? දැන් මට මෙතන දැන් ඔළුවට ආවේ ස්පර්ශයක්. B ලක්ෂයේදී ස්පර්ශ කරගෙන යන වෘත්තයක් නම් අනිවාර්යෙන් අපි දන්නවා තමයි දැන් වෘත්තයක් ස්පර්ශ කරගෙන යනවා නම් කිසියම් ලක්ෂයකදී ඒක කේන්ද්‍රයට ලම්බකයිනේ. හරිද? කේන්ද්‍රය ලම්බක. එතකොට මේක කේන්ද්‍ර ලම්බකය. එතකොට මෙන්න මෙතන ඉඳලා අපිට පුළුවන් ලම්බකයක් ඇදුවොත් මේ C කේන්ද්‍ර ලම්බකයක් නිර්මාණය කරොත් මේක මෙයාලා මේ දීලා තියෙන ලම්බකවද කියලා මට හිතා ගන්න බෑ. නමුත් ලම්බකව දුන්න කියලා හිතමු. එතකොට ලම්බකව මෙන්න මෙහෙම යනවා කියලා හිතමු. හරි. ඕක තමයි ලම්බකව නිර්මාණය වෙනවා. මේක තමයි තියරි එක. ස්පර්ශ වෙනවා නම් ඒ ලක්ෂ්‍ය කේන්ද්‍රයට ලම්බකයි. හරිද? මේක අඳුම් දෙක පැහැදිලිලා තිබුණා. ඊට පස්සේ තමයි මේ කරපු දේ තමයි අපි මතකද ඔයාලට වෘත්තයකට බාහිර ලක්ෂයක සිට අඳින ස්පර්ශ දෙක ගැන අපි රූප සරහනක් ඔලුවට එනවා. දැන් ඒකෙදි එන්නේ මෙන්න මෙහෙම ආකාරයෙන් මේක මෙතනට ලම්බකයි. ඒ වගේම තමයි මතකද? මෙන්න මේ හරහා යන මේ හරහා යන පාදයේ මගේ මේ කෝණ දෙක සමච්ඡේදනය කරනවා. ඒක මේක දීලා තියෙන කෝණ දෙක සමච්ඡේදනය වෙනවා. ඒක නිසා මම මේව කරනවා මෙන්න මේ රේඛාව මත තමයි O තියෙන්න ඕන කියලා. ඒ අනුව මෙන්න මෙතන තමයි මම O කියලා ගන්න. හරිද? මේක ලම්බකව අරගෙන මෙතන අංශක 90ක් කියලා දානවා මම. දාලා මේක තමයි මේ රේඛාව මත තමයි විදින්නේ. මතකයි මේ රූප සටහන මෙහෙම තියෙනකොට මේ මෙතන බාහිර ලක්ෂයක සිට අදින ස්පර්ශක දෙක බාහිර ලක්ෂයේ සිට කේන්ද්‍රයට අඳින රේඛාව මගින් සමච්ඡේදනය වෙනවා. ඒක නිසා මේක සමච්ඡේදනය වෙන නිසා මෙතන තමයි O කියලා මම හිතනවා. ඊට පස්සේ මම මෙතන ඉඳලා මේ පැත්තට ලම්බකයක් නිර්මාණය කරනවා. එතකොට මෙන්න මේ ස්ථානයේ තමයි AC කියන රේඛාව ස්පර්ශ කරන්නේ. ඒ ආශ්‍රයෙන් ගත්තොත් මෙන්න මේ වගේ වෘත්තයක් තමයි මෙතන ඇඳෙන්නේ. හරිද? අපිට ඕනේ හොයාගන්න කියලා තියෙන්නේ. O ලකුණු කරන්න ඕන. O ලකුණු කරන්න ගත්තේ මෙතන ඉඳලා ලම්බක වෙන්න ඕන. ඊට අමතරව මේක මෙතන හරහා යන්න ඕන. මොකද මේ රේඛාව මට මතක දැනුමත් එක්ක මම කියන්නේ මේක. එතකොට මේක O තියෙන්න ඕන මේ ඒ හරහා මේ සමච්ඡේදනය කරපු රේඛාව මත. එතකොට තමයි හිතන නිර්මාණය යම් කිසි වෙනස් වීම් සිදු වෙන්න පුළුවන්. මාකින් ස්කීම් එක આવොත් එහෙම මොකක් කර වෙනසක් වුණොත් මම අනිවාර්යෙන් ඒකට වීඩියෝ එකක් දානවා. කොහොමද කමෙන්ට් එකක් දානවා ඔයාලා වෙනම වෙනස් විදියකට මේ නිර්මාණය කරේ කියලා ඔයාලා. හරි. හිතන්නේ අද අපි සාකච්ඡා කරන්න හිතාගෙන ආපු කොටස මෙච්චරයි. එතකොට 20 වෙනි ගැටලුව ඉඳලා 25 වෙනි ගැටලුව දක්වා අපි කතා කරා මෙතන. ඉතින් පළවෙනි පත්‍රයේ ඒ කොටස සම්පූර්ණයි. තව මැදින් ගැටලු කිහිපයක් මිස් වෙලා ඇති. ඒ ටික මම වීඩියෝ එකක් දාන්නම් ඉක්මනටම. අපි B කොටසෙන් ඉක්මනටම හම්බ වෙමු. එතකන් channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙලා ඉන්න. videos ටික දිගටම එනවා දැන් papers ටික ගැන. ඉතින් යාළුවන්ට share කරන්න. ඉතින් අපි අලුත් දවසක තවත් වීඩියෝ එකකින් set වෙමු. හැමෝටම සුබ දවසක්.